හරිම ලස්සන දවසක් අද. ඉතින් උදේ පාන්දර මගේ වැඩ ටික පටන් ගන්න යන්නේ. දැන් ඉතින් ටිකක් වෙනදට වඩා වැඩ වැඩි. මොකද හස්බන්ඩ්ගේ සයිට් වල වැඩ, මගේ මීඩියා වැඩත් එක්ක, ගෙදර පපාලගේ වැඩ, ගෙදර වැඩත් එක්ක ඉතින් මගේ වැඩක් මං වෙනුවෙන් කාලයක් වෙන් කරන්න හරිම අමාරුයි. වෙලාවක් හොයාගන්නම නැති තරම්. ඉතින් වෙනද වගේම අදත් උදේම බ්‍රෙක්ෆාස්ට් එකයි ලන්ච් එකයි දෙකම එකපාර හදන්න හිතුවා. මොකද අද හස්බන්ඩ් ගෙදර ඉන්න දවසක් නිසා. ඒ අතරෙම බබාගේ කෑම එකක් තිබ්බා. එයාට මම මුං අට කිරිබත් හදන්න හදන්නේ. ඒකට රටේ ඉඳි ගෙඩියක් දාලා. ඉතින් ඔන්නෝම තමයි යාගේ බ්‍රෙක්ෆාස්ට් එක අද ඇතුනේ. ඉතින් හස්බන්ඩ් ගෙදර ඉන්න දවසට එයා අනිවාර්යෙන් අපිත් එක්ක එකට කෑම කන්න ටේබල් එකට ජොයින් වෙනවා. මං චූටි බබාට කවනකම් එයයි නිලේෂයි තමයි කන්නේ. ඉතින් චූටි බබාගේ නැප් ටයිම් එක එයා 10:00 11 අතරේ ගන්නවා. ඉතින් ඒ අරගෙන ඊට පස්සේ එයා නිදි කරවලා ඉතින් මං ආපහු බබාගේ දවල් කෑම එක හදන්න ඕනි. මං අද එයාට දවල්ට දෙන්න හිතාගෙන ඉන්නේ රුලන් ටිකක් ෆ්‍රයි කරලා ඒක වතුර ටිකක් දාලා විනාඩි 2-3ක් කුක් වෙන්න තියලා ඒකත් එක්ක ඒකට බටර් ටිකක් ඇඩ් කරනවා. ඒකේ ෆ්ලේවර් එක පොඩ්ඩක් වෙනස් වෙන්න. ඉතින් ඔය අතරෙම තමයි මම වෙනුවෙන් පුංචි වෙලාවක් වෙන් කරගන්නේ. ඉතින් ඔන්නෝම තමයි අද බබාගේ දවල් කෑම එක හැදුවේ. මොකද එයාට පොඩ්ඩක් අද බත් නොදී ඉන්න හිතුවා. මොකද උදේ බත් කාපු නිසා, කිරිබත් හදපු නිසා එයා ටිකක් මේ දවස්වල කෑම වලට ටිකක් හොරා වෙලා ඉන්නවා. මොකද හෙම්බිරිසා උණ හැදුණු නිසා කෑම යාට කන්න අමාරු ඇති. ඉතින් මේ තමයි මම බබාට පැලමුන් හැදුවා. මම මේක ගැන වෙනම වීඩියෝ එකක් ඔයාලට අරන් එන්නම්. මම මේක හැදුවේ කොහොමද කියලා. පැලමුන් හදපු විදිහ ගැන. ඉතින් මගේ දවල් වැඩ ටික ඉවර වෙනකොට ඊට පස්සේ මං රෑ වැඩ ටික පටන් ගන්න ඕනි ආයිම. ඉතින් බබාලගේ චූටි බබාට කෑම හදන්න ඕනි. සහ රෑට අපිට උයන්න ඕනි. ඉතින් හස්බන්ඩ් සාමාන්‍යයෙන් ගෙදර ඉන්න දවසට එයාට කැමති දෙයක් හදලා දෙනවා. මොකද එයා හැමදාම එහෙම ඉන්නව ගොඩක් අඩු නිසා. ඉතින් මෙහෙම තමයි බබාගේ රෑ කෑම එක හැදුනේ. ඉතින් ඊට පස්සේ චූටි බබාව හොෂ් දානවා. එයා සාමාන්‍යයෙන් 7:45 වගේ වෙනකොට නිදිමත හැදෙනවා. ඉතින් ඔය අතරේ මම මගේ වැඩත් 5-6 අතරේ මං උයලා කවලා එයාගේ කෑම එකත් අතලා යටත් කවලා අපිටත් කන්න හදලා. ඉතින් එයා වොෂ් දානවා කොහොමත් 6-6:00 අතරේදී. කවලා කොහොමත් පැය භාගයක් වගේ ඉන්න අරිනවා. මං කවපුව මං එංග හොදන්නේ නැහැ යාව. ඉතින් ඔන්නෝම තමයි එයා වොෂ් දාන්න අරන් ආවේ. ඉතින් ටිකක් වෙලා යට ඔක ඉන්න දීලා සෙල්ලම් කරන්න දීලා යටත් ටිකක් හොලම් කරන්න වෙලාව දීලා වතුරේ ඉන්න. ඉතින් එයා වොෂ් දාලා ඊට පස්සේ එයා පිහදාලා යට ඩයපර් එකක් අන්දලා පස්සේ ආව රෙඩි කරන්නේ. එතනින් එහාට කිරි එකක් දීලා යාට අනිවාර්යෙන් රැට කිරි එකක් බොනවා. ඉතින් කිරි එකක් බීලා නිදි කරවන්න තමයි ඊට පස්සේ යාට ලෑස්ති කරවන්නේ. ඉතින් මේ ඉන්නේ ඔලුව පීරලා ලෑස්ති කරපු මගේ චූටි මැනික. ඉතින් එයා ඔහොම ලෑස්ති කරලා ඊට පස්සේ ඇඳ හදලා ඉතින් එයා කොට් එක නෙවෙයි නිදාගන්නේ, අපිත් එක්කමයි ඇඳේ නිදාගන්නේ යා. ඉතින් මම බුදුන් අඳින්න මම කඩන්න එළියට ආවා. ඉතින් එළියට එනකොට හරිම ලස්සන අහසක් දැක්කා. ගොඩ කාලයකට පස්සේ මේ වගේ ලස්සන අහසක් පෙනුනේ. ඉතින් ඔයාලට පේනවද දන්නේ නැහැ කියලා ඒකත් වීඩියෝ කරගත්තා. ඉතින් ඔන්න ඔහම වෙවිලා ලොකු දුවත් සහභාගී කරගෙන හැමදාම මම හවසට බුදුන් අඳිනවා. නැත්තම් හස්බන්ඩ් තියනවා මට වෙලා මදි වුණා. ඉතින් ඔය ඔක්කොම වැඩ ඉවර වෙලා ඉන්නකොට මට මෙන්න මේ වගේ හොදන්න පිගන් කෝප්ප එකතු වෙනවා. මහා ගොඩක් හැමදාම එකතු වෙනවා. කෑම ගෙදර වැඩ ගල්ලි ඉවරනකොට. ඉතින් ඔය ටික අනිවාර්යෙන් මම හොදනවා. මොකද මම ගොඩ ගහගන්නේ නැහැ. ගොඩ ගහගත්තාම මගේ ඔළුවට හරි වදයක්. ඉතින් මට කියන්න අමතක වුණා මං චූටි බබාගේ භාජන එයාගේ කෑම හදන ඒවා හොදන්නේ මෙන්න මේකෙන් කිඩ්ස් ජොයි එකේ පෙප් බොටල් වොෂ් එකෙන්. ඉතින් මං ඉස්සෙල්ලා කලින් නම් ලොකු දුවට පාවිච්චි කරේ ෆාලින් එකේ ඒ බ්‍රෑන්ඩ් එක. ඒක දැන් ගණන් ටිකක් වැඩි. ඉතින් මං හිතුවා මෙයාට මේක පාවිච්චි කරන්න නැහැ කියලා. මට ඊට පස්සේ මගේ යාළුවෙක් රෙකමන්ඩ් කරා මේක. ඉතින් ඒ අතරදී ලොකු දුවට වියන් රෝල් කන්න ඕනි කිව්වා. එයාගේ ආසම කෑමක්. එයා ඔය පිටි ජාති බේකරි ෂෝටීස් කෑම වලින් ඕක තමයි කන්නේ. ඉතින් ඒ අතරේ මාත් එකක් හදාගෙන මං වෙනුවෙන් චූටි වෙලාවක් ගත්තා. ඒ අරගෙන ලොකු දුවගේ ඉතින් ඉස්කෝලේ වැඩ ආය අවස්සලත් ටිකක් පටන් ගන්නවා. එයාට මතක් වුණාම කරන්න මොනවා හරි යට වුණාම එයාගේ අකුරු ලියනවා. ඉතින් ඒ වැඩත් එක්ක ඔන්නෝම තමයි මගේ හවස් වරුව ගෙවෙන්නේ. ඉතින් මං වොෂ් දාලා ඔක්කොම කරලා ඉවරනාට පස්සේ තාත්තා ගන්නවා ඉතින් චූටි බබාව.
දෙන්නාම බලා ගන්නවා යා සමහරලාට. නැත්තම් චූටි බබා විතරක් ගන්නවා. අක්කා මගේ පස්සෙන් ඉතින් හෙට ඇවිදිනවා. අද ඉතින් හස්බන්ඩ් බලාගන්න බබා බලාගන්න දේවල් තමයි මම කන්න උයන්න හදන්නේ අපිට රැයට. මොකද අද චුට්ටක් පරක් වුණා මගේ ටයිම් මත පොඩ්ඩක් එහෙට මෙහෙට වුණා හවස් වෙලාවේ. ඉතින් ඒක නිසා එයාට දෙනවා බබාව. ඉතින් එයා මං උයලි වරනකම් බලා ගන්නවා. එහෙම නැත්තම් මං එයා උයනවා මම බබා බලා ගන්නවා සමහරලාට බබා සෙටල් නැත්තම් ගොඩක් වෙලාට චුටි බබා අන්සෙටල් වුණාම ඉතින් මම තමයි එයාව තියාගෙන ඉන්නේ. ඉතින් ඔහොම තමයි මං රැයට ඩිනර් එක හැදුවේ අද. ඉතින් ඩිනර් එක හදලා චුටි බබාවත් කිරි එකක් දීලා එයාගේ කිරි එකක් බීලා එයාත් නිදි කෙරෙව්වා. එයාවත් නිදි කළා. ඉතින් ඔහොම ඔක්කොම ඉවර කළා. මගේ වැඩත් ඉවර කළා. කුස්සිය අස් කරලා ඒ හැම දෙයක්ම ඉවර කළා තමයි මං චූටි වෙලාවක් ඉතින් දවසේ මගේ විවේක කාලය ගන්නෙ. අලුත් vlog එකකින් ආයෙ හම්බෙමු. එතකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.